හරි ළමයි බලන්න. එතකොට අද කතා කරන්නේ අපේ දෙවෙනි ප්‍රැක්ටිකල් එක. අපි MCQ prep අපේ ක්ලාස් එක MCQ expert අපේ ක්ලාස් එකේ MCQs කතා කරන එකට අමතරව ප්‍රැක්ටිකල්ස් ටිකක් කතා කරගෙන යනවා නේ. එතකොට අපි ගිය සතියේ කතා කරා පළවෙනි ප්‍රැක්ටිකල් එක වර්නියර් කැලිපර් එක. එතකොට ඒක බලපු නැති ළමයෙක් ඉන්නවනම් ඒකත් අනිවාර්යෙන් බලන්න. අද කතා කරන්නේ දෙවෙනි ප්‍රැක්ටිකල් එක මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය. හරිද? මේවා ඔයගොල්ලෝ දන්නවා MCQ පේපර් එකටත් එන්න පුළුවන්. එසේ පේපර් එකට වගේම ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එකකට වගේම MCQ පේපර් එකටත් දෙන්න පුළුවන්. ඒක නිසා මේවා ගැන කොහොමද දැනගෙන තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. රයිට්. හරි. මම මුලින්ම ඇඳගත්තා මෙතන මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයක්. මගේ පිටර ගැන වැඩි හිතන්න එපා. මේ කොටස් ටික ගැන ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ. කොටස් ටික නම් කරන්න උනත් පුළුවන් වෙන්න ඕනේ. හරි. බලන්න. ඔයගොල්ලෝ නෝට් එක බලාගෙන යන්න ළමයි. ඔය නෝට් එකේ තියෙන දේවල් ටික නම් ප්‍රධානම කතා කරලා නෝට් එකේ නැති සමහර දේවල් උත් කතා කරනවා. ඒතකොට එහෙම දේවල් තියෙනවා නම් නෝට් එකට එකතු කරගෙන මේ නෝට්ස් ටික ලස්සන එකතු කරගෙන යන්න. මම කතා කරන හැම ප්‍රැක්ටිකල් එකකටම ඔයගොල්ලන්ට මේ වගේ නෝට් එකක් දෙනවා. මේ නෝට්ස් ටික එකතු කරගන්න. හරි. මේ නෝට්ස් වලටම ඔයා මේ නෝට් එකේ නැති මොකක් හරි කරුණක් තියෙනවද? මේක නෝට් එකේ නැති කරුණු වෙන්න පුළුවන් නේද? හරි. මොකද දැන් මේක ප්‍රායෝගික පරීක්ෂණ අපි කතා කරන්නේ. ඒක ප්‍රායෝගික දේවල්. ඒතකොට මේක හරිම නිර්මාණාත්මක විදිහට ගණන් අහන්න පුළුවන්. හරිද? ඔයගොල්ලෝ ක්ලාස් වලදී හරි නැත්නම් පාස් පේපර්ස් කරනකොට හරි කොහෙන් හරි කමන්නේ පේපර් එකක් කරනකොට මේ ප්‍රැක්ටිකල් එකක් හම්බුනාට පස්සේ ඒ ප්‍රැක්ටිකල් එකට ඒ ආපු සමහර දේවල් අපේ නෝට් වල නැතිනම් එතකොට ඔයා මොකද කරන්න ඕනේ? ඒකට ඇඩ් කරගන්න එක තමයි කරන්න ඕනේ. හරිද? අර ඒ විදිහට එකතු කරගන්න. මොකද මේ ප්‍රායෝගිකයි. හරිද? එතකොට අපිට එක එක විදිහට වෙනස් කර කර එක එක දේවල් අහන්න පුළුවන් මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය කරන්නේ අනිත් හැම ප්‍රැක්ටිකල් එකක් වෙනම. එතකොට ඒක නිසා මේ වගේ කරුණු එකතු කරගෙන හොඳ ලස්සන නෝට් එකක් හදාගෙන තියාගෙන එක්සෑම් එක ලඟ වෙනකොට. හරි. එතකොට ඔයාලට ප්‍රැක්ටිකල් ටික ඔක්කොම ටික වුණත් අර පැය කිහිපයකින් බලලා ඉවර කරන්න පුළුවන්. ඔයාලගේ ලස්සන නෝට් එකක් තියෙනවා. නැත්තම් හරියට නෝට් එකකුත් නැහැ, හරියට මතකත් නැහැ. අනේ නෝට් එක හදනකොට නෝට් එකේ පිළිවෙලට හදනකොට ප්‍රැක්ටිකල් ටික කොහොමද සෙට් වෙනවා. හරි. නිසා ඒ විදිහට නෝට් එකක් කන්ටිනියු කරගෙන යන්න. දැන් ගියසති අපි කතා කරපු එකක් තියෙනවනේ. ඒකයි දැන් මේකයි එකතු කරගෙන එක්කවට print out එක ගන්න පුළුවන්. නැත්නම් මට අතින් ලියන්න පුළුවන්. අතම අදින් ලියන්න පුළුවන් නම් හොඳයි. මොකද ඔයා තනියම ලියනකොට අර ඔයා මේ රූප අඳිනකොට ඔයාලට මතක ඉන්නව තව වැඩි. හරි. ඒ නිසා මේ විදිහට නෝට් එකක් කන්ටිනියු කරගෙන යන්න. හරි. බලන්න මුලින්ම තියෙන්නේ කොටස් ටික. මේ තියෙන්නේ කිනිහිර. හරිද? මේ තියෙන්නේ ඉද්ද. මේ කිනිහිරය කියන එක චලනය වෙන්නේ නැහැ. ඒක එකම තැන තමයි තියෙන්නේ. මේ ඉද්ද තමයි ඉස්සරහා පස්සට යන්නේ. ඒතකොට ඉද්ද ඉස්සරහා පස්සට වෙනස් කළා තමයි මේ ඉද්ද සහ කිනිහිරය අතර අපිට මිනුම ගන්න ඕන කරන වස්තුව තියෙන්නේ. හරි මොකක් හරි ගෝලයක් හරි මොකක් හරි පොඩි වස්තුවක් නම් ඒ වස්තුව තියන්නේ මේ ඉද්ද සහ කිනිහිරය අතර තමයි. ඒතකොට ඉද්ද තමයි අපි මේ පැත්තට මේ ස්ක්‍රූ කරකවලා එහාට කරලා ඉද්ද සහ කිනිහිරය අතර මේ වස්තුව තියලා ආයෙ හිර කරලා මෙතන හිර කරගන්න. හරි. ඊට පස්සේ දිදාලය කියලා එකක් තියෙනවා. දිදාලයෙන් තමයි මේක කරකවන්නේ. දිදාල හිස කියලා විශේෂ කෑල්ලක් තියෙනවා. විශේෂ කොටසක් තියෙනවා. ඔකෙන් කරන්නේ අනවශ්‍ය විදිහට මෙන්න මෙතන තියෙන වස්තුව තෙරපීමකට ලක් වෙන්නේ නවත්තන. හරිද? මේ උදාහරණයක් විදිහට දැන් යකඩ වගේ නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලෝහයක් වගේ නම් ඒත් වෙන්න පුළුවන්. හැඩේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හිතන්නේ කමන්නේ මේ රබර් වගේ දෙයක අපි රබර් මකන එක වගේ එකක මොකක් හරි එකක නිෂ්කම්බයක් හරි මොකක් හරි මනිනවයි කියන හරි දිගක් හරි බල්ලක් හරි. ඒත් ඒ වගේ අවස්ථාවක මෙතනින් තිබ්බට පස්සේ අපි දන්නවා දෙපැත්තෙන් ඔය දැන් ලෝහනේ මේ සිද්ධාසාගෙන තියෙන්නේ. දෙපැත්තෙන් තද වෙනකොට මෙයා කම්ප්‍රෙසර් එකෙන් තද වෙලා මෙයාගේ හැඩේ වෙනස් වෙන්න පුළුවන්. හැඩේ වෙනස් වෙනවා කියන්නේ නෑ ඇතුළට එබෙන්න පුළුවන්. එතකොට අපිට ඇත්තටම මෙතනින් මැනෙන්නේ හරිම අගේ නෙමෙයි. අර ඇතුළට තව එබිලා තමයි අගේ මැනෙන්නේ. හරි? ඒක නිසා එහෙමතර අනවශ්‍ය ලෙස තෙරපීමකට ලක් වෙන එක වළක්ව ගන්න තමයි මේ දිදාල හිස කියන වැඩේ තියෙන්නේ. එතකොට අපි කරන්න ඕනේ මෙතනින් කිනිහිරේ සහ ඉද්ද අතර වස්තුව තියලා ඊට පස්සේ මේ දිදාලය පාවිච්චි කරලා ඒ ඉද්ද සහ කිනිහිරේ යන්තම් ගෑවෙන නොගෑවෙන මට්ටමකට ලං කරගන්නවා දිදාලය පාවිච්චි කරලා. දිදාලෙන් අපිට වේගෙන් ඉද්ද පිටාට අරගෙන එන්න පුළුවන්. අර ගෑවෙන නොගෑවෙන මට්ටමකට ආවට පස්සේ ඉතුරු ටික අපි කරකවන්නේ මේ දිදාල හිසේ. හරි දිදාල හිසෙන් කරකවනකොටත් මේ ඉද්ද මීට මේ පැත්තට යනවා. හැබැයි අර ගානට සෙට් වුණාට පස්සේ හරි කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට තෙරපුණාට පස්සේ මෙයා තවත් කැරකුවට ඉර වෙන්නේ නැහැ මේ ඉද්ද. හරි තවත් ඉද්ද තෙරපෙන්නේ නැහැ මේ පැත්ත. අර කිරි 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 ගාලා සද්දයක් ඇහෙනවා. ඔයගොල්ලෝ ඉස්කෝලේ ප්‍රැක්ටිකල් එක කරලා තියෙනවා නම් ඒක දැකලා. හරි මම මෙතන වීඩියෝ එකකුත් දාන්නම් ඔය මොකද්ද කිරි කිරි සද්ද කියන එක. අපි මේ කොහොම වැඩිපුර කරකවනකොට ඔය වීඩියෝ එකේ වෙච්ච එතකොට අපි වැඩිපුරම කරකවනකොට
මෙතනින් පොඩි කිරි කියලා සද්දයක් ඇහෙනවා. ඒකෙන් කියවෙන්නේ මෙයා වැඩිපුර තවදුරටත් තෙරපෙන්නේ නැහැ කියන එක. කියන්නේ අපි මේ සද්ද ඇහෙනවා කියලා කියන්නේ අපි මේ කොච්චර කරේවත් මේ ඉඳ තව මෙහෙට තෙරපෙන්නේ නැහැ. එහෙනම් අපි නවත්තන්න. හරි. රයිට්. ඒක මතක තියාගන්න. ඊට පස්සේ මේකෙදිත් පරිමාණ දෙකක් තියෙනවා. දැන් අර වර්නියර් කැලිපරේකෙදිත් පරිමාණ දෙකක් තිබ්බනේ. ප්‍රධාන පරිමාණයයි වර්නියර් පරිමාණය කියලා. මෙතනදිත් එහෙම ප්‍රධාන පරිමාණය නැත්නම් අපි ඒක රේඛීය පරිමාණය කියලා කියනවා. මෙන්න මේකට. හරිද? ඊට පස්සේ වෘත්තාකාර පරිමාණයකුත් තියෙනවා. මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට පරිමාණ දෙකකුත් තියෙනවා. අනිත් එක තමයි දැන් මේක ඉස්කුරුප්පුවක්. හරිද? නමේම තියෙනවානේ ඉස්කුරුප්පු ආමානය කියලා. ඕල් ඉස්කුරුප්පු දැකලා තියෙනවනේ. ගෙවල් වල තියෙනවනේ ඉස්කුරුප්පු එන තියෙන්නේ. ඔය ඉස්කුරුප්පු එන තියෙන්නේ කොහමද? මෙන්න මෙහෙමනේ. ඉස්කුරුප්පු එන කියන්නේ මෙහෙම තියෙනවා. ඊට පස්සේ මෙහෙම එනේ තියෙනවා. මෙන්න මේකේ මෙහෙම අර තියෙනනේ වටේ ස්පයිරල් වගේ මෙහෙම කපලා තියෙනවා. නේ? එතකොට අර ඕක ගන්න කට්ට දිගේ ඔම් කරගෙන නෙමෙයි. මේකෙත් එහෙම එකක් තමයි තියෙන්නේ. එතකොට මේකේ අපි සම්පූර්ණ එක වටයක් කරකවනකොට අපි කියනවා එක ස්ක්‍රූප් කොටක් මේ පැත්තට යනවා කියලා. දැන් මෙහෙම තියෙන්නේ. මම යන්නේ ස්ක්‍රූප් ටික ඉල්ලන්න එක පැත්තේ. එතකොට අපි මේ දිදාලයෙන් අල්ලලා මේ ප්‍රධාන වෘත්තාකාර පරිමාණය සම්පූර්ණ එක වටයක් කරගුවා. මංශක 360ක් සම්පූර්ණ එක වටයක් කරගුවම මේ දිදාලේ නැත්නම් මේ කොටස වෘත්තාකාර පරිමාණයෙන් මේ පැත්තට කොච්චරක් යනවද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ එක ස්ක්වයර් මේ පොටවල් දෙක අතර තමයි යන්නේ. හරි. මෙන්න මේ විදිහට. ඒකට අපි කියනවා අන්තරාලය කියලා. අන්තරාලය. හරි. රෝග උපකරණයට කියන්නේ මයික්‍රොමීටර් ස්ක්‍රූප් වාමානයට වෙනස් වෙන්න පුළුවන්. හරි. ඒක ඇතර ඒ උපකරණයට අනුව අදාළ නියතයක්. හරි. එතකොට මොකක්ද අන්තරාලය කියලා කියන්නේ? මෙන්න මේ වෘත්තාකාර පරිමාණය සම්පූර්ණ එක වටයක් කරගුවා. මේ සාමාන්‍ය අපි දන්නවා ඉද සහ ගිරීරේ ස්පර්ශ වෙලා තියෙන අවස්ථාවේදී මේ බිඳුව මෙන්න මෙතන බිඳුවට සමපාත වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ කොහොමද? මෙන්න මෙතන එකට මේ ඉද සහ ගිරීරේ ස්පර්ශ වෙලා තියෙනකොට ප්‍රධාන පරිමාණයේ රේඛී පරිමාණයේ බිඳුව සලකුණත් එක්ක අරය මෙන්න මෙහෙම බිඳුව සලකුණ එහෙම තමයි තියෙන්නේ. මෙහෙම තියෙනවා. මේ පැත්ත එක මේ පැත්ත වෙනම කරේ 95 මොනවද තියෙනවා. හරි. මේ පැත්තේ පැත්තේ 5 මේ පැත්තේ 95 මොනවද තියෙනවා. හරි. එතකොට කොහොමරි මෙන්න මේ විදිහට අර ඉද්ද සහ ගිනිහිරේ ස්පර්ශ වෙන වෙලාවේදී මේ බිඳුව මේ වර්ණීය පරිමාණයේ නැත්නම් මේ වෘත්තාකාර පරිමාණයේ බිඳුව සලකුණ මෙන්න මේ ප්‍රධාන පරිමාණයේ රේඛාවත් එක්ක එකිනෙකට සම්පාත වෙලා තමයි තියෙන්නේ. මූලාංක දෝෂයක් නැත්නම්. හරිද? මූලාංක දෝෂයක් තියෙන්න පුළුවන්. මේ හණු ගෙවිලා හරි හණු අතර මොන හරි තැම්පත් වෙලා හරි මේ ඉද්ද සහ ගිනිහිරේ අතර මොන හරි තැම්පත් වෙලා හරි නැත්නම් මේ ඉද්ද සහ ගිනිහිරේ ගෙවිලා ගිහිල්ලා නම් හරි මූලාංක දෝෂයක් තියෙන්න පුළුවන්. මේ මූලාංක දෝෂය ගැන කතා කරමු. දැන් කතා කරේ මෙන්න මේ බිඳුව සම්පාත වෙලා තියෙනුනේ ඉද්ද සහ ගිනිහිරේ ස්පර්ශ වෙලා තියෙන අවස්ථාවේ. එතකොට අපි සම්පූර්ණ වටයක් කරකවනවා කියලා කියන්නේ දැන් මේ විදාලය මොම් වටයක් කරකවලා ආයෙත් බිඳුවට එනකම්. හරි. දැන් මේව කොහොම කරකවනකොට අපි ස්ක්‍රූප් කරකවන පැත්ත මතකයි නේ ඔයගොල්ලන්ගේ. ඒක මතක නැත්නම් පෑන ගන්න
පෑන් ක්ලිප් එක කොහොම ගලවගෙන ඒක ඇතුළට දාලා ස්ක්‍රූප් එක කරකවන විදිහට මේව කරලා බලන්න. අපි පුරුද්දෙන් එනකොට අපි ස්ක්‍රූප් එක කරකවන ඇතුළට කරකවනවා මෙහෙමනේ කරකවන්නේ. හරි. දකුණු පැත්තේ කරකවන්න ඕනේ. එතකොට එහෙනම් මම ඕක කරන්නේ ඇත්තටම මේ ප්‍රශ්නයක් MCQ ට ආව ගමන් මම කරන්නේ මම නිකන් අතින් කරකවල බලන මොන පැත්තට කරකවුවොත් ඇතුළට යන්නේ මෙයා. මොන පැත්තට කරකවුවොත් මෙයා එළියට එන්නේ. හරි. ඒකෙන් තමයි මේක මේ හරියට කොයි පැත්තේද බිඳුව 95 තියෙන්නේ කියලා මේ පැටලව ගන්න නැතුව මතක තියාගන්න. හරි. එතකොට දැන් මේ අවස් මෙහෙම තියෙනවා විතර ඔන්න දැන් මේකට ඔන්න දැන් ස්ක්‍රූප් එක දාලා කරකවනවා. හරි. දැන් මට මේක ඇතුළට කරකවන්න ඕන නම් මම කරකවනවා මෙන්න මේ පැත්ත. දකුණු පැත්ත. එළියට ගන්න ඕන නම් මම කරකවන්නේ මේ වම් පැත්ත. හරි. එතකොට අපි මේ ඉද්ධාගිරිහිරේ මේ ස්පර්ශ වෙන්න තියලා එළියට නෙමෙයි කරකවන්නේ. එළියට කරකවනවා කියන කියන්නේ දැන් මෙතන මෙන්න මෙතන බිඳුව සලකුණු තියෙනවා කියන්නේ. මොන්ද මේ තියෙන්නේ මයික්‍රොමීටර් ස්ක්‍රූප් ප්‍රමාණයක් කියලා මේක. හරි. එහෙනම් මේ තියෙන මයික්‍රොමීටර් ස්ක්‍රූප් ප්‍රමාණයක් කියලා. එතකොට මෙන්න මේකේ මෙන්න මෙතන බිඳුව සලකුණු තියෙනවා කියන්නේ. මෙතන බිඳුව සලකුණු තියෙනවා නම් දැන් මම මෙයා කරකවන්න ඕනේ කොහෙද? මෙහෙම කරකියුවොත් එහෙම කරකෙන්නේ ඇතුළට. එළියට ගන්න ඕන නම් මේ පැත්තට තමයි කරකවන්න. හරි. එතකොට මේ පැත්තට කරකවනකොට බිඳුව මෙතනනේ බිඳුව සලකුණ මෙතන. ඔන්න දැන් මම මෙහෙම කරකවනකොට බිඳුව සලකුණ මේ පැත්තේ තමයි 5 10 15 ඔහොම තියෙන්නේ. මේ යට පැත්තේ තමයි දැන් කොටස් 100ක් තියෙනවා නම් 95 තියෙන්නේ මේ පැත්තේ. මේ පැත්තේ තමයි 5 තියෙන්නේ. මගේ නේද තේරෙනව නේද? එතකොට දැන් එළියට හිතන්න මොකක් හරි ඉඳහාගෙන හිරේ අතර මොකක් හරි වස්තුවක් තියලා තියෙනවා. ඒක මේව කරගන්න මම දැන් එළියටම කරකවනවා. එළියට කරකවනකොට ඔන්න බිඳුව 1 2 3 එතකොට මේ උඩට තමයි අර මෙන්න මේ ටික තියෙනවා. යටින් තමයි 95 වගේ එකක් තියෙන්නේ. හරි. මම හිතා තේරෙන්නේ නැති කියලා. රයිට්. එතකොට මතක තියාගන්න ඕනේ කිව්ව මොකද්ද? සම්පූර්ණ වටයක් කර කිව්වට පස්සේ අන්තරාලයට සමාන ටිකක් තමයි මෙයා එළියට හරි ඇතුළට හරි යන්නේ. රයිට්. ඊට පස්සේ මේකෙදි කුඩාම මිනුම අපි ගන්නෙ කොහොමද? එතකොට කුඩාම මිනුම ගන්නෙ කුඩාම මිනුම සමාන වෙන්නේ මොකේද? අන්තරාලයේ බෙදීම ප්‍රධාන පරිමාණයේ කොටස් ගන්න. අන්තරාලය බෙදීම ප්‍රධාන පරිමාණයේ කොටස් ගන්න. ප්‍රධාන පරිමාණය වෘත්තාකාර පරිමාණයේ වෘත්තාකාර පරිමාණයේ කොටස් ගන්න. හරි තියාගන්නලා ඉතින්. එතකොට දැන් හිතන්න අන්තරාලය මිලිමීටර 1යි. අන්තරාලය 1 මිලිමීටර වෘත්තාකාර පරිමාණයේ කොටස් 100ක් තියෙනවා. එහෙනම් කීයද කුඩාම වෙනවද? 0.1 මිලිමීටර තමයි කුඩාම වෙනව වෙන්නේ. ඔන්නෝම තමයි ගන්න. සාමාන්‍යයෙන් සමහර අවස්ථාවලදී අන්තරාලය 0.5ක් වෙලා ඊට පස්සේ කොටස් ගණන වෘත්තාකාර පරිමාණයේ කොටස් ගණන 50ක් වගේ දෙනවා. ඒ වගේ අවස්ථාවලදී තේරුම් ගන්න ඕනේ 0.1ක් තමයි මිලිමීටර කුඩාම වෙනව වෙන්න ඕනේ. රයිට්. හරි. කුඩාම වෙනම ගන්න ඒකට අතර ටික තමයි එහෙම. ඊට පස්සේ දැන් කතා කරමු මේකේ මූලාංක දෝෂය ගැන. මූලාංක දෝෂය කියලා කියන්නේ මොකද්ද? මූලාංක දෝෂය කියලා කියන්නේ එක්කෝ මේ ඉද්ධාගෙන හිරේ අතර මාහරි තැම්පත් වෙලා නැත්නම් ඉද්ධාගෙන හිරේ ගෙවිලා. ඔන්න ඔය හේතු දෙක නිසා එක්කෝ මෙයා මේ දෙන්න ස්පර්ශ වෙනකොට එක්කෝ මෙයා වැඩිපුර ඇතුළට ඇවිල්ලා නැත්නම් වැඩිපුර එළියට ගිහින්. හරි බලමු කතා කරමු. මම මෙතන මනින්ද? හරි මෙහෙමද? දැන් තියෙන අවස්ථාව ගැන හිතන්න. මම පහත් එක්ක සම්පාත වෙනවා. මෙතන දැන් ඉද්ධාගෙන හිරේ ස්පර්ශ වෙලා තියෙන කියලා කරනවා. ඉද්ධාගෙන හිරේ ස්පර්ශ වෙලා තියෙනවා. හරිනම් දැන් ඉද්ධාගෙන හිරේ ස්පර්ශ වෙනකොට මේ බිඳුව රේඛාව බිඳුවත් එක්ක තමයි සම්පාත වෙන්න ඕනේ. ප්‍රධාන පරිමාණයේ රේඛීය පරිමාණයේ මේ රේඛාවත් එක්ක තමයි බිඳුව සලකුණ තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේත් එක්ක මෙතන තමයි බිඳුව තියෙන්නේ. මෙතන බිඳුව තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? වැඩිපුර 5ක් ගිහිල්ලානේ. එහෙනම් මොකද්ද මෙතන වෙලා තියෙන දෝෂය වෙන්න ඕනේ? මෙතන දෝෂය වෙන්න ඕනේ 5
දැන් බිඳුව කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? බිඳුව යටටනේ ගිහිල්ලා තියෙන්නේ ළමයිනේ. බිඳුව යටට ගිහිල්ලා තියෙනවා. බිඳුව යටට ගිහිල්ලා තියෙනවා කියලා කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? අර කලින් ස්ක්‍රූප් එකේ ගිහින් හිටන්නේ. හරි. මේක ස්ක්‍රූප් එකේ හිටන්නේ. එතකොට මෙතන බිඳුව දෙනවා හිටන්න වැඩිපුර මෙහෙම පල්ලෙහාට කියලා තියෙනවා. අපි පල්ලෙහාට කරකවන්නේ මෙයාව එළියට ගන්න ඕන නම් මෙහෙම එළියට ගන්න. මෙහෙම කරකවන්න. එතකොට දානවා නම් මෙහෙම කරකවන්න. ඒතර එළියට ගන්න තමයි කරකවිලා දෙන්නේ. එළියට තමයි ඔය පහක් ගිහිල්ලා තියෙන්නේ. හරි. කියන්නේ වැඩිපුර මේ පැත්තට තමයි පහක් ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ පැත්තට ගිහිල්ලා තියෙන පාඨාංගයක් කියලා කියන්නේ මොකද්ද? මෙන්න මෙතන මොනවා හරි තැම්පත් වෙලා තමයි තියෙන්නේ. කියන්නේ දැනටමත් මෙයා මගින් මොකක් හරි පාඨාංගයක් පෙන්වනවා. මෙන්න මේ මුන් දෙන්න අතර තැම්පත් වෙලා තියෙන මලකඩ හරි මොකක් හරි එකක පාඨාංගයක් මේ පෙන්වනවා. ඒක තමයි මූලාංග දෝෂය. ඔය මලකඩ ටික අයින් කරොත් එහෙම ආයෙත් මෙයා බිඳුවට එන්නේ. අන්න ඒ වගේ. එහෙනම් මෙතනදී මූලාංග දෝෂයේ තිබුණා නේද කලින් වගේ වෙනවා. කුඩාම මෙම 0.01 වැඩි කරන්න ඕනේ කොටස් ගන්න 5යි. දැන් 0.05 මිලිමීටර තමයි මෙතන ඉඳන් කුඩාම මූලාංග දෝෂය. හරි. ඒකෝට දැන් පටන් ගන්නකොට මෙයාට පාඨාංකයක් තියෙනවානේ. එහෙනම් මූලාංග දෝෂය අපි මනින පාඨාංකයෙන් අඩු කරලා තමයි නිවැරදි මිනුම ගන්නවා. හරි. ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ අනිත් විදිහ. මොකද අනිත් විදිහ මේ බිඳුව උඩට ගිහිල්ලා කියලා. බිඳුව උඩට ගිහිල්ලා තියෙනවා. එන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. අන්න ඕකද දැන් මේ ප්‍රධාන පරිමාණය අර බිඳුව තිබ්බ ලකුණ පේන්නේ නැහැ. ඇයි? දැන් මොකද වෙලා තියෙන්නේ? මූ වැඩිපුර ඇතුළට ගිහිල්ලා නේ. වැඩිපුර ඇතුළට ගිහලා කොහොමද හිතුවේ? ඒකත් අර මේකෙම හිතන්න. දැන් මෙතන බිඳුවේ සලකුණ තියන්න. මෙතන බිඳුවේ සලකුණ. එහෙනම් දැන් අපි ඇතුළට සලකනවා නම් මේ පැත්තේ කරකවන්න. ඇතුළට හිර කරනවා නම් මෙහෙම තමයි කරපන්න. දකුණු පැත්ත. එහෙනම් දැන් ඒ විදිහට ඇතුළට තමයි කරකිලා තියෙන්නේ. මොකද දැන් මෙතන බිඳුව සලකුණ චුට්ටක් මෙන්න මෙහෙම වෙලා තමයි ඔය තියෙන්නේ. මම අද ගෲප් එක. බිඳුව චුට්ටක් උඩට ගිහලා තියෙන්නේ. බිඳුව චුට්ටක් උඩට ගිහලා නම් මෙන්න මෙතන තියෙන පාඨාංගය 95 වගේ මෙන්න මේ 95 ඒ වගේ යට තමයි තියෙන්නේ. හරි. එහෙනම් මෙතන තියෙන්නේ 99 මෙතන තියෙන 98 වෙන්නේ. 98යි කියලා කියනකොට ඒතර කුඩාම හරි ඒතර මෙතන දෝෂය වෙන්නේ කීයද තමයි දශම 0.1 වැඩි කිරීම 98 කියන 0.9යි මිලිමීටරද මෙතන දෝෂය වෙන්නේ නෑ. කොටස් 98ක් ගියේ නෑනේ. කොටස් දෙකයි ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. අර වැඩිපුර චුට්ටයි ගියේ. ඒක වැඩිපුර චුට්ටක් මේ පැත්තට ගියා. වැඩිපුර පොඩ්ඩක් එහෙ මෙහෙ යන්න පුළුවන්. හරියටම නම් තියෙනවනේ මේ බිඳුව සලකුණ මෙහෙම. උඩ මෙහෙම ටිකක් තියෙනවා මෙහෙම ටිකක් තියෙනවා. චුට්ටක් උඩට පල්ලෙහාට යනොත් තමයි මේ චූටි ප්‍රමාණයක් තමයි යන්නේ. හරි. ඒක 100ෙන් අඩු කරා නම් 98. ඒ කියන්නේ කොටස් දෙකයි ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් 0.01 වැඩි කිරීම දෙක තමයි මූලාංග දෝෂය වෙනවා 0.02. හරි. ඔන්න ඕක තමයි මූලාංග දෝෂය ගන්න. හරි. කොහොම කියලා තේරෙන්නේ නැත්නම් තමයි තේරුම් ගන්න කොහොමද. හරි. ඊට පස්සේ අර කලින් මම වර්නිය කැලිපර් කරනකොට කියපු කතාවක් තමයි උතන ආයෙ දීලා තියෙන්නේ. අර කඩදාසියක් වගේ ඊටාම ඝනකම අඩු එකක පාඨාංකයක් මනින්න දුන්නොත් එහෙම ඒක දැන් අපි දන්නවනේ භාගික දෝෂය නැත්නම් ප්‍රතිශත දෝෂය සමාන වෙන්නේ කුඩා මිනුම් බෙදීම් පාඨාංකය. ඒ කුඩා මිනුම් උපකරණයකට ගත්තම නියතංගයක්. පාඨාංකයේ අඩු වෙන්න දෝෂය වැඩි වෙනවා. දෝෂය 100ට එකට වඩා වැඩි වෙනවා කියලා කියන්නේ පාඨාංකය නිවැරදි නෑ. හරිද? පාඨාංකය අපි දන්නේ සාමාන්‍යයෙන් 100ට එකට වඩා අඩු වෙන්න තමයි තියාගන්න ඕනේ දෝෂය. 100ට එකට වඩා වැඩි වුණොත් අවුල්. ඒක නිසා පාඨාංකයේ ගොඩක් අපි මේ පොඩි වෙන්න දෙන්නේ නැහැ. පාඨාංකයේ වැඩි එකක් තමයි ගන්න ඕනේ. පාඨාංකයේ වැඩි වෙනකොට තමයි කුඩා භාගික දෝෂය අඩු වෙන්නේ. සමීකරණ මතකද නේද? ප්‍රතිශත දෝෂය සමාන වෙන්නේ කුඩාම වෙනුව බෙදීම පාඨාංකය වැඩි කිරීම 100ට 100. ඒතර මේ දෝෂය අඩු කරගන්න තමයි අපිට ඕනේ. දෝෂයක් අඩු කරගන්න. දෝෂය අඩු කරගන්න නම් කුඩාම වෙනුම නේද නිසා පාඨාංකේ වැඩි කරගන්න තමයි ඕනේ. ඒතර වැඩි පාඨාංකයක් ගන්න එකකින් අපිට දෝෂය අඩු කරගන්න පුළුවන්. හරි. එතකොට දැන් පොඩි කඩදාසියක වගේ මේ ඝනකමක් මනින්න උනත් මොකද ගන්නේ? දැන් මේ මොකක් හරි කඩදාසියක් තියෙනවා. මම මේ කලින් සතියේ ප්‍රැක්ටිකල් එකේ කිව්වා හරි. මේ වගේ කඩදාසියක
ප්‍රැක්ටිකල් නේ කඩදාසියක ඝනකම මනින්න ඕනොත් මොකද කරන්නේ? දැන් මේ වගේ ඝනකම මනින්න ඉතාම පොඩි අගයක් නේ. එතකොට මේ අගේ මනින්න බෑ අපිට එකපාරට. ඒතර මේ වගේ කඩදාසි කීපයක් අරගෙන කීපයේ අගේ මනලා කඩදාසි ගානේ බෙදන්න පුළුවන්. නැත්තම් මොකද මෙහෙම නමලා එක කඩදාසියයි තියෙන කියලා කියනවා නම් මේක මෙහෙම නමනවා කීප වතාවක් නමලා එතකොට ඒ හම්බෙන ලේයර්ස් ගානේ බෙදන්න පුළුවන් සම්පූර්ණ එකම ගන්න. හරි. ඔන්න ඔය විදිහට මනින්න පුළුවන් කියන එක මතක තියාගන්න. හරි. ඊට පස්සේ අර පාඨාංගයක් ගන්නකොට ඉතින් අර බර්නිය කැලිපර් එක වගේමයි අනිත් කිනු උපකරණ වගේමයි අර මොකක් හරි දිගක් හරි පළලක් හරි මොකක් හරි වයින්කොට දැන් කීපයකින් පාඨාංගය අරගෙන මධ්‍යන්නේ ගන්න ඕනේ කියන කතන්දරෙත් මතක තියාගන්න. එතකොට තමයි වඩා නිවැරදි පාඨාංගයක් අපිට මේකෙන් ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඒතර මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ දශම ස්ථාන දෙකකට වගේ නිවැරදි භාවයකින් යුක්තව පාඨාංගයක් ගන්න. හරි. එන්නේ බර්නිය කැලිපර් එකකින් ගන්න පුළුවන් දශම ස්ථාන එකකට වගේ දශම ස්ථාන දෙකකට වගේ ගන්න ඕන නම් අපි මේ වගේ මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය තමයි පාවිච්චි කරන්නේ. එතකොට දැන් හිතන්න පාඨාංගයක් දෙනවා කියලා වට සෙන්ටිමීටර් 10ක විතර දිගක් මන ගන්න ඕනේ කියලා මේකේ බෑ. හරි. ඔයගොල්ලෝ මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය දැකලා ඇති. හරි. මම මේ බෝඩ් එකේ මෙන්න පතරංගයක් විතර ලොකුවට ඇන්දරපා. ඔය මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය මෙන්න මෙතක් විතර පොඩි එකක්. හරි. ඒක සෙන්ටිමීටර් 10ක් විතර දිගක් මේකෙන් මනින්න බෑ. මේකෙන් මනින්න පුළුවන් සෙන්ටිමීටරයක් සෙන්ටිමීටර් දෙකක් වගේ ඔන්න මේ වගේ පොඩි දිගක් තමයි මේ මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය මනින්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. මොකද MCQ එකකට වගේ අහන්න පුළුවන් මේ සෙන්ටිමීටර් 10ක විතර දිගක් තියෙනවා. දශම ස්ථාන එකකට විතර නිවැරදි භාවයකින් ඔයාලට මැන ගන්න පුළුවන් මොන උපකරණයක්ද කියලා වගේ අහනවා. හරි. එතකොට ඔයාලට පුළුවන් වෙනවනේ මොන උපකරණයද කියලා මැන ගන්න. මේ තීරණය කරගන්න. මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය ගොළමානය වගේ සෙන්ටිමීටර් 10ක් විතර දිගක් දශම ස්ථාන දෙකකට වගේ නිවැරදි භාවයකින් මනින්න බෑ. එතකොට එක්ක වර්නිය කැලිපර් එකක් නැත්නම් චලන වීක්ෂයක් වගේ එහෙම එකක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. රයිට්. හරි. එහෙනම් ඔන්න ඔය දේවල් ටික තමයි මේ මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය ගැන දැනගන්න තියෙන්නේ. ඒකෝට දැන් මේ කොටස වලට පුළුවන් කියලා තේරුම් ගන්න කොහොමද? පාස් පේපර්ස් ප්‍රශ්න කීපයක් අරගෙන කරලා දාන්න. රයිට්. මම ප්‍රශ්න අංක ටිකක් දාලා දෙනවා. මේ පාස් පේපර්ස් වල ප්‍රශ්න අංක ටික අරගෙන මේ ප්‍රශ්න ටික කරලා දාන්න. විවරණය ඒ අවුරුද්දේ මේ මාකින් එක බලන්න. මොකද්ද ඒ කොහොමද උත්තර අරගෙන තියෙන්නේ කියලා. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ ඊළඟ ප්‍රැක්ටිකල් එක කතා කරමු. මම මේ ප්‍රැක්ටිකල් සෙට් එක කතා කරගෙන යනවා. එක සතියකට එක ගානේ කතා කරමු. එතකොට අර අපේ එක්සෑම් එකේ වැඩිපුරම ටාගට් කරන වැඩිපුරම අහන්න පුළුවන් chance එකක් තියෙන ප්‍රැක්ටිකල් ටිකටම කතා කරනවා. ඒත් අපි ප්‍රැක්ටිකල් ලිස්ට් එකකින් 4න් 3කට වඩා වැඩි ප්‍රමාණයක් කතා කරනවා. අර සමහර ප්‍රැක්ටිකල් කීපයක් මම හිතාමතාම කතා කරන්නේ නැහැ. අර කලාතුරකින් එක්සෑම් එකේ ගහන්න chance එකක් තියෙන ප්‍රැක්ටිකල්. හරි. අනිත් හැම ප්‍රැක්ටිකල් එකක්ම කතා කරනවා. නෝට් එකකුත් දෙනවා මේ විදිහට. ප්‍රශ්න ටිකක් ඔයගලන්ට දෙනවා. ඒ ටික කරන්න කියනවා. හරි. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රැක්ටිකල් එකෙන් බලමු.